කොලෙස්ටරෝල් එහෙම වැඩිපුර තියෙන අම්මා කෙනෙකුට ඒ කොලෙස්ටරෝල් තැම්පත් වෙලා ඒ ගර්භාෂයේ මේ හෘද වස්තුවේ නාලවල ඒ බ්ලොක් වෙලා එයාට heart attack එන අවදානමක් තියෙන අම්මා කෙනෙක් ඉන්නවා. සමහරවිට අපිට ඉන්න අම්මලා සමහර අම්මලා already heart attack හැදිලා පළවෙනි දාන්න. ඒ වගේ අම්මාත් අධික අවදානමක් තියෙනවා. මොකද ප්‍රෙග්නන්ට් කාලේ හෘද වස්තුවන සාමාන්‍යයෙන් හෘද වස්තුවකට වඩා 8-9 වතාවක් වැඩිපුර වැඩ කරන්න වෙනවා මේ අවශ්‍ය කරන බබාට අවශ්‍ය කරන පෝෂණය සහ ඔක්සිජන් ලබා දෙන්න. ඒතකොට හෘද වස්තුවේ බ්ලඩ් වොලියුම් එක පම්ප් කරන අපි කියන කාඩියක් අවුට්පුට් කියන එක වැඩි කරගන්නවා. හෘද වස්තුවේ ස්පන්දන වේගය වැඩි කරගන්නවා. ඒට අමතරව බ්ලඩ් වොලියුම් එක වැඩි කරනවා. ඔය කරුණු කරන ඔක්කොම ගත්තාම heart එකට වැඩිපුර ජවයකින් වැඩ කරන්න වෙනවා ප්‍රෙග්නන්ට් කාලේ. ඒතර අම්මාගේ දැනටමත් හෘද වස්තුවේ ප්‍රශ්න තියෙන අම්මා කෙනෙක් විශේෂයෙන්ම කොරොනරි ආර්ටරිය ලේ ගමනාගමන අඩු හින්දා හෘද වස්තුවේ මාංශපේශිවල ලේ ගමනාගමන අඩු අම්මා කෙනෙක් හිටියොත් ඒගොල්ලන්ට අධික අවදානමක් තියෙනවා ඒ heart attack එකක් ආයෙ එන්න ප්‍රෙග්නන්ට් කාලේ. ඒතර ඒ වගේ අම්මලා අපි ඉතාමත් ළඟින් රැක බලා ගන්න ඕනේ. සමහරවිට අපි ඒගොල්ලන් ඇඩ්මිට් කරලා ICU එකේ දාලා සමහරවිට ඉන්න අවස්ථා තියෙනවා. ඒ ඔක්කොම normalize කරගෙන ඒ ඔක්කොම තේරුම් කරලා දීලායි අපි කරන්නේ මේ වගේ අවස්ථාවක ඉන්න අම්මා කෙනෙකුට.